සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මගේ යාළුවෝ සියලු දෙනාටම. ඔන්න ඉතින් අදත් අලුත් බ්ලොග් එකක් අරගෙන එන්නේ. ඉතින් අද බ්ලොග් එකෙන් කතා කරන්නේ YouTube කරන කට්ටියට, ඒ වගේම වයිල්ඩ් ලයිෆ් ෆොටෝ කරන කට්ටියට, ඒ වගේම කැමරා, ෆොටෝ, ස්ටුඩියෝ, සෝෂල් මීඩියා අංශයේ ඉන්න සියලු දෙනාටම ඒ හැම දෙයක්ම කරන කට්ටියට ගොඩක්ම වැදගත් වෙන දෙයක් ගැන තමයි අද මේ බ්ලොග් එකෙන් කතා කරන්නේ. camera.lk එක විසින් සංවිධානය කරලා තිබුණා එයාලගේ image expo කියලා ඉවෙන්ට් එකක්. ඉතින් ඒ ඉවෙන්ට් එකට මම ගියා. මම ගියේ අන්තිම දවසේ මට යන්න උනේ. එතෙන්දී මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඒ වගේම ඒ ඉවෙන්ට් එකට ගියාම තමයි තේරුනේ ඒක ගොඩක් වැදගත් කියලා. ගොඩක්ම YouTubers ලාට content create කරන්නේ කොහොමද, content create කරනකොට ඒගොල්ලෝ කරන්න ඕනේ මොනවද කියන හැම දෙයක්ම ඒ ඉවෙන්ට් එකේදී සංවිධානය කරලා තිබ්බා. ලස්සනට ඒකෙදි ගලපලා කියලා දුන්නා. ඉතින් ඒ එතන වෙච්ච සියලුම දේවල් අද vlog එකෙන් කතා කරනවා. එහෙනම් අපි යමු වැඩි කතා නැතුව vlog එකට. ඔන්න ඉතින් යාළුවනේ මුලින්ම මේ ඉමේජ් එක්ස්පෝ එකට එනකොටම ඇතුල් වෙන තැන තියෙනවා බෑග්ග්‍රවුන්ඩ් තීම් එකක්. ඒ බෑග්ග්‍රවුන්ඩ් තීම් එකේ ඔයාලට අවශ්‍ය විදියට ෆොටෝස් ගන්නත් පුළුවන්, නැත්නම් වීඩියෝ එකක් කරන්නත් පුළුවන්. ඉතින් මම පොඩි වීඩියෝ එකක් කරා. එතන ඔයාලට අවශ්‍ය නම් මෙතන ෆොටෝස් ඒගොල්ලෝ විසින්ම අරන් දෙනවා. ඉතින් යාළුවනේ ඒ වගේම ඔයාලට පේනවා ඇති මෙතන ගොඩාක් සෙනග ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඒ සෙනගත් එක්කම අපි ඊගාවට මුලින්ම ගියේ මෙන්න මෙතන තියෙනවා ඔයාලගේ සැලුන් එකට, ඔයාගේ ස්ටුඩියෝ එකට, ඔයාලගේ ෂොප් එකට අවශ්‍ය කරන පොත් කීපයක්. ඒ කියන්නේ වයිල්ඩ් ලයිෆ්, ඒ වගේම ලස්සන පින්තූර දාලා හදලා තියෙන ලස්සන සංග්‍රහ කීපයක් මෙතනින් බලා ගන්න පුළුවන්. මේකත් normal price එක 9500යි. කොහොමද 9500යි අපි අදට දෙනවා 2000. මේක අපිට බැලන්ස් එකක් යූස් කරන්න පුළුවන්. ඊට පස්සේ පොර්ටේබල් බුක් එකක් විදිහට ස්ටුඩියෝ එකේ ඔෆිස් එකේ ගියාම ඔෆිස් එකේ වෙඩින් ඔන්න ඉතින් අපි ඊගාවට ගියේ මෙන්න මෙතන තියෙනවා අඩුවටම සේල් එකට දාලා ලෙන්ස් කප්, ඒ වගේම පොඩි කැමරා උපාංග කීපයක් මෙතනින් ඔයාලට මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි ඔයාලා ෆැමිලි එකත් එක්ක ඔයාලගේ පොඩි කට්ටියත් එක්ක මෙතනට ආවොත් එයාලට මෙතන සෙල්ලම් කරන්න පුළුවන්, ඒ වගේම ගේම් ප්ලේ කරන්න පුළුවන් PlayStation එකකුත් මෙතනදී දැක බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඊගාවට ගිය සෙක්ෂන් එක ඇත්තටම මාර ලස්සන තැනක්. එතනින් ඔයාලට පුළුවන් ඔයාලගේ කැමරාවක් නැතත් එතන තියෙන කැමරා යූස් කරලා ෆොටෝස් ගන්න. ඉතින් වයිල්ඩ් ලයිෆ් එකේ ෆොටෝ ගන්නවා වගේම වෙඩින් ප්‍රී ෂූට් වල ෆොටෝ ගන්න කොහොමද කියන එකත් එතනින් ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම තවත් ලස්සන ඉවෙන්ට් එකක් තිබුණා. ඒ තමයි ලකයි සිකයි, ඒ වගේම චූටි මල්ලි පොඩි මල්ලි ඇවිල්ලා සෝෂල් මීඩියා වලට එයාලා මුලින්ම ආවේ කොහොමද කියන එක ගැන තමයි එයාලා එතනදී කතා කරේ. පළවෙනි අපේ ආරති ස්මිතගේ සහ ගාමින්ද අයියා සහ ලක්මල අයියා සහ සිකා අයියා ක්‍රොස් කරනවා. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එකේ අපේ බලාපොරොත්තුව තමයි කොහොමද YouTube විතරක්ද නැත්නම් YouTube වලින් මාස් මීඩියා වලට එන්නේ කොහොමද? එහෙම එනවද? නැත්නම් මේකේ කෙලවරේ තියෙන්නේ ඇඩ්වර්ටයිසිං ඒජන්සි එකක් පටන් ගන්න එකද? මේකේ කෙලවරේ තියෙන්නේ වා ආටිස්ට් කෙනෙක් වෙන එකද? ඒ ඔක්කොටම උත්තර හම්බ වෙයි. එහෙනම් මේක ඔයගලන්ට තියෙන ප්‍රශ්න ඔයගලන්ට එක තැනකදී අහන්න පුළුවන්. ඉතින් ලක්ෂසි වැඩේ පටන් ගන්න. බොහොම ස්තුතියි. Thank you very much මේ ප්‍රෝග්‍රෑම් එකට ආවටයි. හරි ඉතින් අනුෂ්කා හතර දෙනා පිළිගත්තා. ඉතින් අපි කිව්වා වගේ ඔයගොල්ලෝ ගොඩක් ආදරය කරන හතර දෙනෙක් තමයි අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ අද මේ පැනල් ඩිස්කෂන් එකට. ඉතින් මුලින්ම පොඩ්ඩක් අපි දැනගමු කොහොමද අපි අයිලාගේ මේ දවස්වල වැඩ කටයුතු කියලා ගාමින්දයි කොහොමද මේ දවස්වල විතර? ඔව් මේ දවස්වල කියන්නේ අපි ඔක්කොම සම්බන්ධ වෙලා අපි ෂෝ එකක් කරනවා. ඒ රැල්ල නිර්මාණය වුණේ ඉතින් කොහොම වුණත් මොකේ වුණත් පෙන්වන්නේ කන්ටෙන්ට්. ඒ කියන්නේ තියෙන්න ඕනේ නිර්මාණශීලීත්වය තමයි කියන එක තමයි වැදගත්. ඉතින් අපි තාක්ෂණය දියුණු වෙයි, තාක්ෂණය වේගයෙන් දියුණු වෙයි, තවත් දියුණු වෙයි. නමුත් අපි තාක්ෂණය ඔස්සේ පෙන්වන්නේ මොකද්ද කියන එක තමයි අපි හේරුම් බේරුම් කරගන්න ඕනේ.
ඉතින් ඒ ඉවෙන්ට් එක සම්පූර්ණම ඔයාලට ගේන්න බැරුණාට සමාවෙන්න මගේ යාලුවනේ. ඉතින් ඒ වගේම එතන ලස්සනට තිබුණා මෙන්න මේ Sony අලුත්ම කැමරා කලෙක්ෂන් එකක්. ඒ Sony කැමරා කලෙක්ෂන් එකත් එක්කම ඊට එහා පැත්තෙන් තිබුණා මෙන්න මේ G Master වගේම විවිධාකාරයේ වයිල්ඩ් ලයිෆ් වලට අවශ්‍ය වෙන ලෙන්ස් කීපයකුත් මෙතන තිබුණා. කීපයක් කිව්වට ඇත්තටම එතන ලොකු ලෙන්ස් කලෙක්ෂන් එකක් තිබුණා. ඉතින් ඒ ලෙන්ස් කලෙක්ෂන් එක දැක්කම පිස්සු හැදෙනවා. ඉතින් ඔයාලට එතන ලෙන්ස් ගැන ලොකු දැනුමක් ගන්න පුළුවන් ඔයාලා ආවනම්. ඒත් එක්කම මෙන්න මේ Sony headset ඒ වගේම මයික්‍රොෆෝන් හැම දෙයක්ම මෙන්න මේ ඉවෙන්ට් එකේදී ඔයාලට අරගන්න වගේම ඒවා එක්ස්පීරියන්ස් කරන්න හැකියාව තිබුණා. ඉතින් ඒ හැම දෙයක්ම එක්ස්පීරියන්ස් කරන්න වගේම බයි කරන්නත් පුළුවන්. ඒ වගේම ඔයාලට ලොකු ඩිස්කවුන්ට් එකකට ගැනීමේ හැකියාවක් තිබුණා. ඉතින් යාළුවනේ ඔයාලත් මේ ඉමේජ් එක්ස්ප්ලෝර් එකට ආවනම් බලාගන්න තිබුණා. ඔයාලටත් ලොකු ඩිස්කවුන්ට් එකකට ඔයාලට අවශ්‍ය කරන බඩු ගන්න තිබුණා. ඉතින් ඒ විතරක් නෙමෙයි ඔයාලට අවශ්‍ය වෙන ලයිට් වර්ග ඒ වගේම ඩ්‍රයි කැබින් ඒ හැම දෙයක්ම මේ ඉවෙන්ට් එකේ බලාගන්න තිබුණා. ඔන්න ඉතින් අවසාන වශයෙන් අපි ආවේ මේ ගිම්බල් තියෙන දැනට. මෙතෙන්දි ඔයාලට ගිම්බල් වල තියෙන ටෙක්නික් මොනවද, ඒවා යූස් කරලා කොහොමද ඔයාගේ වීඩියෝ එක ලස්සනට ක්‍රියේට් කරගන්න කියන එක මෙතනදී ලස්සනට විස්තර කරලා දෙනවා. ඉතින් ඒකෙත් පොඩි වීඩියෝ කෑල්ලක් මම ඔයාලට මෙතනදී දාන්නම්. ඔයගලන්ට ඔයගලගේ ෂොට් එක ස්ටේබල් විදිහට තියාගන්න පුළුවන් කෙනෙක්. ඉතින් අපි ඊළඟ ස්ලයිඩ් එකට රයිට්. ඉතින් දැන් අද අපි කතා කරන්න යන්නේ මෙන්න මේ ඔයගලන්ට ඉස්සරහට එනවා වගේ ගිම්බල්ස් ගැන. ඉතින් ඔයගොල්ලන් මෙතනට අද ඇවිල්ලා තියෙන්නේ ඔයගලන් ගිම්බල් සම්බන්ධව ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා. ඔයගලන්ට අලුත් දෙයක් දැනගන්න ඕනේ හින්දා. ඉතින් අද මම ඔයගලන් එක්ක පොඩ්ඩක් බේසික් එකකින් ඉඳන් තමයි කතා කරන්නේ. මොකද මෙතන වැඩි පිරිසක් ඉන්නේ ගිම්බල් එකක් අලුතෙන් ගන්න බලාගෙන ඉන්න කට්ටිය ඉන්නවා. ඉතින් යාළුවනේ ඔයාලා මොකද අද වීඩියෝ එක ගැන හිතන්නේ? අද බ්ලොග් එක ගැන මම කතා කරේ. මම ගිහපු ඉවෙන්ට් එකක් තිබුණා. ඉතින් මට ඒක හදාගන්න බැරි වෙච්ච පොඩ්ඩක් අතපසු වුණා. ඉතින් ඒ වුණාට කමක් නැහැ. ගිහපු නැති යාළුවන්ට මේක හොඳ අත්දැකීමක් කියලා මම හිතනවා. ඉතින් ඉවෙන්ට් එක සංවිධානය වෙලා තියෙන්නේ කොහොමද? ඉවෙන්ට් එකේ තිබුණේ මොනවද? ඒවා තියෙන්නේ මොනවද කියන දේවල් ඔයාලා මේ බ්ලොග් එක බලලා දැනගන්න ඇති කියලා මම හිතනවා. ඉතින් යාළුවනේ මම කරපු තවත් බ්ලොග්ස් තියෙනවා. ඉතින් ඒවා බලලා අනිවාර්යයෙන්ම යන්න මේ දෙපැත්තේ වැටෙන වීඩියෝස් වලින් ඒවා බලලා යන්න. ඉතින් එහෙනම් තවමත් ඔයාලා මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් පහළ තියෙන රතු පාට බටන් එක බලලා දැන්ම subscribe කරන්න. ජයා BSc vlog channel එක follow කරන්න නැතුව ඉන්න එපා. එහෙනම් අදට මම ගිහිල්ලා එන සියලු දෙනාටම සුබ දවසක්. තවත් අලුත් vlog එකකින් ආයෙත් හමු වෙනවා.